හලෝ කොහොමද ඔයාලට? මම හොඳින් කියලා හිතනවා. අද මම කියන්න යන්නේ ඒන්ජල් එනර්ජීස් කොහොමද මේ දවස්වල ඔයාගේ උපන් ලග්නයට අදාළව බලපාන්නේ කියලා. මෙහෙම කිව්වම සමහර අය දන්නව ඇති, දන්නේ නැති අයත් ඇති. දන්නේ නැති අයට දැනගන්න කියන්නම්. ඔයාලා දන්නවා මේ විශ්වය තුල දේවදූතයෝ කියලා පිරිසක් ඉන්න බවට විශ්වාසයක් තියෙනවානේ. ඔයාලගේ ආරක්ෂාවට ඉන්න අයට ඒ වගේ ගාඩියන් ඒන්ජල්ස්ලා කියනවා. එතකොට තව ගොඩාක් ඒන්ජල්ස්ලා ඉන්නවා. ඉතින් ආදරය සම්බන්ධව මුදල් සම්බන්ධව ලෙඩ රෝග සම්බන්ධව උදව් ඉල්ල ගන්න පුළුවන් ඒගොල්ලන්ට ප්‍රේ කරන්න පුළුවන් මේ වගේ ගොඩාක් ඒන්ජල් එනර්ජීස් තියෙනවා. බුද්දිස්ට් අයත් විශ්වාස කරන්න ඉෂ්ට දේවතාවෝ කියලා ඉන්නවා. එතකොට විෂ්ණු දෙවියෝ මගේ පිහිටට ඉන්නවා. කතරගම දෙවියන්ගේ ආශිර්වාදය මට තියෙනවා. ඔය වගේ දේවල් බුද්දිස්ට් අයත් විශ්වාස කරනවානේ. ඒ වගේම තමයි මේ ඒන්ජල්ස්ලා කියන කොටසකුත් ඉන්නවා. එයාලගේ එනර්ජි එක වෙනස් විදිහට බලපානවා. අපි ඒව නොදැන හිටියට. ඉතින් ආදරයට උදව් කරන අය, ධනයට උදව් කරන අය මේ වගේ හැම දෙයකටම ඒන්ජල් එනර්ජි එකක් තියෙනවා. අපි අද බලන්න යන්නේ ඔයාලගේ ලග්නයට අදාළව මේ දවස්වල එයාලගේ උදව්වට ඉන්න ඒන්ජල් එනර්ජි එක මොකක්ද කියලා. නොදන්න අයට පොඩි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. අපි මුලින්ම බලමු දැන් මේ ලග්නවලට අදාළව කොහොමද එනර්ජිස් ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ දවස්වල. මුලින්ම මේෂ ලග්නයේ කට්ටියට ආකේන්ජල් මයිකල් තමයි ප්‍රධාන වශයෙන් ඔයාගේ ලග්නයට අදාළව ඔයාට ලැබිලා තියෙන ඒන්ජල් එනර්ජි එක. ඉතින් මෙයා ගොඩක් ආරක්ෂාව සම්බන්ධව නිර්භීත බව ඒ වගේම අලුත් ආරම්භයන් සම්බන්ධව තමයි මේ දවස්වල ඔයාට එනර්ජි එක ලබා දෙන්නේ. ඔයාට එන ප්‍රශ්න වලින් ඒ වගේ මොකක් හරි අනතුරක් වෙන්න තියෙනවා නම් ඒ වගේ දේවල් වලින් කොහේ ගියත් ඔයාගේ ආරක්ෂාව සම්බන්ධව ඔයාට බය වෙන්න දෙයක් නැහැ. අනිත් දේ තමයි ඔයාට කිසි දෙයකට බය නැති ගතියක් තියෙනවා නම් මේ කාලේ ඒ ඒන්ජල්ගේ එනර්ජි එක නිසා. අපි කියන්නේ ඕනම දෙයකට මාර ගට් එකක් තියෙනවා කියලා. එහෙම ශක්තියක් ඔයාලට එන්න පුළුවන් මේ කාලේ. ඒ වගේම තමයි අලුත් දේවල් පටන් ගන්න, අලුත් දේවල් කරන්න, අලුත් ආදර සම්බන්ධතා පටන් ගන්න. ඒ වගේම මොකක් හරි අලුත් දෙයක් වෙයි ඔයාගේ ජීවිතේ. එක්ක අලුත් ජොබ් එකකට හරියයි. ඒ වගේ නිව් බිගිනින් එකක් තියෙනවා ඒන්ජල් එනර්ජි එකත් එක්ක. ඉතින් විශේෂයෙන්ම ප්‍රොටෙක්ෂන්, කෝච්, නිව් බිගිනින්ස් වගේ දේවල් තමයි ඔයාලට ලැබෙන්නේ. ඊට පස්සේ බලමු ඔයාගේ සයිඩ් සපෝට් එකට තියෙන ඒන්ජල් එනර්ජි එක මොකක්ද කියලා. ඒන්ජල් ඒරියල්ගේ එනර්ජි එක තමයි ඔයාට තියෙන්නේ සයිඩ් සපෝට් එකට. ඉතින් ඔයාගේ නරක එනර්ජි කට් වෙන කාලයක් මේක. නෙගටිව් දේවල් හිතුණා නම්, මොනවා හරි අනවශ්‍ය වැඩ කරා නම් ඒ දේවල් ඉවර වෙනවා. මොකද ඔයාට දැන් ආකේන්ජල් ඒරියල්ගේ එනර්ජි සපෝට් එක ලැබිලා තියෙන නිසා. ඔයාගේ බහුලත්වය සහ මුදල් ලැබීම කියන දේ ඕපන් වෙලා තියෙනවා. සල්ලි ප්‍රශ්න තිබ්බනම්, ලැබීම අතින් ගැටලු තිබ්බනම් ඒ දේවල් හරියනවා මේ කාලය තුල. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක් තමයි thank you ආකේන්ජල් මයිකල්, thank you ආකේන්ජල් ඒරියල් කියලා මේ දෙන්නටම ස්තුති කරන්න. උදේ නැගිට ගමන් සහ රෑ නිදාගන්න යද්දී මතක ඇතුව මේ දෙන්නගේ නම් දෙක මෙන්ෂන් කරලා මේ දෙන්නට ස්තුතියි කියලා කියන්න. ඉතින් මේෂ ලග්නේ ඔයාලට මේ විදිහට කරොත් එහෙම මෙයාලගේ ඒන්ජල් එනර්ජීස් වැඩි වශයෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු වෘෂභ ලග්නය වෘෂභ ලග්නේ ඔයාට මේ කාලේ යන්නේ ආකේන්ජල් සමුවල්ගේ එනර්ජි එක. ඉතින් මේකෙන් ඔයාගේ සෙල්ෆ් ලව් කියන දේ ඔයාට දක්වන ආදරය ඔයා මේ කාලේ වැඩි වෙනවා. මේ කාලේ ඔයාව නොසලකා හැරියනම් මෙන්න ඔයාව බලා ගන්න, ඔයා වෙනුවෙන් දේවල් කරගන්න හොඳ කාලයක්. ඔයාව අතහැරලා දාලා හිටියානම් ආකේන්ජල් සැමුවෙල්ගේ ශක්තිය නිසා ඉස්සරහට ඔයාට ඔයාව බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ආදර සම්බන්ධතාවලින් දුක් විඳනනම් ඒ ප්‍රශ්න ඉවර වෙනවා. රිලේෂන්ෂිප් හීල් වෙනවා. ඉදිරියට ඔයාගේ ආදරය සම්බන්ධ හොඳ පාත් එකකට වැටෙනවා. ඉතින් විශේෂයෙන් ආදර ගැටලු තිබ්බනම් ඒ දේවල් निराකරණය වෙලා ඔයාලගේ ලව් ලයිෆ් එක හොඳ අතකට හැරීමක් වෙනවා මේ එනර්ජි එක නිසා. ඒ වගේම ඔයාගේ සයිඩ් ස්පෝට් එකට ඉන්නවා ආකේන්ජල් යුරියල්. ඉතින් මෙයාගේ එනර්ජි එක නිතරම ඔයාගේ උදව්වට තියෙනවා. ඔයාට මානසික වද දෙන දේවල්, ඒ විදිහේ ප්‍රශ්න හැම තිබුණා නම් ඒ දේවල් වලින් මිදෙන්න ඔයාට ආකේන්ජල් යුරියල් උදව් කරනවා. ඔයාගේ දුක, තරහව වගේ දේවල් විශේෂයෙන් කලකිරීම තිබුණා නම් ඒ දේවල් වලින් ඉවත් වෙලා මනසේ සාමය ඇති කරගන්න මෙයාලගේ එනර්ජිස් ඔයාට උදව් වෙනවා. ඉතින් ඔයාලට මෙයාලගේ එනර්ජිස් වැඩි වශයෙන් ලබා ගන්න නම් බොහොම සුළු දෙයයි කරන්න තියෙන්නේ.
thank you Archangel Samuel, thank you Archangel Uriel කියලා මේ දෙන්නගේ නම් දෙක මෙන්ෂන් කරලා ස්තුතියි කියලා කියන්න විතරමයි ඔයාලට තියෙන්නේ. රෑ නිදා ගන්න කලින් හරි උදේ නැගිට්ටට පස්සේ හරි මේ විදිහට මෙයාලට thank you කියලා කියන්නේ යාලව මතක් කරන්න. එතකොට ඒ blessings ඔයාලට ලැබෙනවා. ඊට පස්සේ මිථුන ලග්නය Gemini, මිථුන ලග්නයේ කට්ටියට මේ දවස්වල Archangel Gabrielගේ එනර්ජි එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙයාගේ ශක්තිය ඔයාට ලැබෙනවා කියන්නේ ඔයාට මොකක් හරි ඇත්තක් ගැන දැනගන්න ලැබෙනවා. ඔයාට මොකක් හරි ගැටලුවක් තිබ්බනම් කවුරු හරි කෙනෙක් බොරු කරනවද බොරු කරාද කියලා ඒ වගේ දේවල් වල සහ ගොඩක් දේවල් සම්බන්ධයෙන් ඇත්ත එළි වෙන කාලයක් මේක. ඔයාට ගොඩාක් දේවල් කතා බහ කරලා විසඳ ගන්න ලැබෙයි. ඔයාට එහෙම මොනා හරි හිතට අවුල් තියෙන දේවල් ගැන කොහෙන් හරි මෙසේජ් එකක් ලැබෙයි මේ ආකේන්ජල් ගේබ්‍රියල්ගේ එනර්ජි එක නිසා. එතකොට ඔයාගේ සහයට ඉන්නවා ආකේන්ජල් සැඩ්කෙල්. එයාගේ එනර්ජි එක ඔයාගේ උදව්වට ඉන්නවා. ගොඩාක් හිතට වද දෙන දේවල් වලින් නිදහස් වෙන්න එයා ඔයාට උදව් කරයි. ඒ වගේම තමයි ඔයාට මිනිස්සුන්ට සමාව දෙන්න හිතේ. ඒ වගේම මිනිස්සු ආගෙන් සමාව ගනි. ඒ දේවල් තුලින් ඔයාගේ හිතේ බරක් තිබ්බනම් ඒ දේවල් රිලීස් වෙන කාලයක් තමයි මේක. ඉතින් බොහොම පොඩි දෙයක් ඔයාට කරන්න තියෙන්නේ මේගොල්ලොන්ගේ එනර්ජිස් වැඩියෙන් ලබා ගන්න නම් මේ දෙන්නගේ නම් දෙක මෙන්ෂන් කරලා thank you කියලා කියන්න විතරයි තියෙන්නේ. නිදා ගන්න කලින් හරි උදේ අවදි වුණාට පස්සේ හරි මේ දෙන්නව මතක් කරලා thanks කරන්න අනිවාර්යෙන් ඒ blessings ඔයාලට ලැබෙනවා. ඊළඟට අපි බලන්න යන්නේ කටක ලග්නයේ කට්ටියට තියෙන එනර්ජි එක මොකක්ද කියලා. ආකේන්ජල් රෆායල්ගේ එනර්ජි එක තමයි මේ දවස්වල ඔයාට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔයා ගොඩක් ඔයාගේ හැඟීම් පැත්තෙන් හීල් වෙන කාලයක්. ඔයා ගැන ගොඩක් හිතයි, ඔයාගේ self care ගැන හිතයි. ඒ වගේම ගොඩක් මානසික නිදහස, මානසික සාමය ඔයාට ලැබෙයි මේ එනර්ජි එක නිසා. ඔයාට ලොකු සාමකාමී vibe එකක් තමයි හැදෙන්නේ. ඔයා ගොඩාක් හොයයි ඔයාගේ මානසික නිදහස මේ එනර්ජි එක නිසා. ඔයා ගොඩක් වගේ self care ගැන වද වෙයි. ඒ දේවල් ගැන උනන්දු වෙයි. ඔයා ගැන ගොඩක් ඔයා හිතයි මේ එනර්ජි එකෙන්. එතකොට ඔයාට support එකට ඉන්නේ ආකේන්ජල් හනියල්. එයා ඔයාට උදව් කරන නිසා ඔයාට moon energy එකෙන් ආරක්ෂාව තියෙනවා. ඔයා moon rituals කරනවා නම්, ඔයා දාන crystals එහෙම හඳේලියේ තියලා පළඳිනවා නම් එක්කවට ගොඩාක් හොඳයි. අනිවාර්යෙන් පොයට පන්සල් එහෙම යන්න. ඒ moon energy එක ඔයාට ලැබෙනවා. ඒ වගේම ඔයාගේ බුද්ධිය වැඩෙනවා. ඔයාට මොලේ පෑදෙනවා කිව්වොත් හරි. මෙච්චර කල් මෝඩ වැඩ කරා නම් ඔයාට ඔන්න බුද්ධිය පහළ වෙන කාලයක්. ඒකට ඔයාට උදව් කරනවා ආකේන්ජල් හෙනල්. එතකොට ඔයාට පොඩි දෙයක් කරන්න තියෙන්නේ ආකේන්ජල් හෙනල්, ආකේන්ජල් රෆායල් thank you කියලා කියන්න විතරයි. ඔයාට පුළුවන් රාට නිදා ගන්න යන්න කලිනුයි උදේ අවදි වෙච්ච ගමනුයි මේ දෙන්නගේ නම් දෙක මෙන්ෂන් කරලා thank you කියලා කියන්න. එයාලව ඔයාට මතකයි කියන එක කියන්න පුළුවන්. ඒ එනර්ජි එක ඔයාට අනිවාර්යෙන් ලැබෙනවා. ඊළඟට ලියෝ සිංහ ලග්නයේ කට්ටියට තියෙන්නේ ඔයාට තියෙන්නේ ආකේන්ජල් යුරියල් එනර්ජි එක. ඉතින් ඔයාට ලොකු ආත්ම විශ්වාසයක්, ඔයා ගැන හොඳ කොන්ෆිඩන්ස් එකක් ඔයාට ලැබෙනවා මේ එනර්ජි එක නිසා. ඔයා මොනවා හරි දෙයකට පස්ස ගැහුවා නම් ඔයාට ශක්තිය ලැබෙනවා හැම දෙයක්ම සාර්ථක කරගන්න ඉදිරියටම යන්න. ඒ වගේම ඔයාට හොඳ පිළිගැනීමක් ලැබෙනවා. කොහේ ගියත් ඔයාව කලින් ගණන් ගත්තේ නැති අය එහෙම හිටියා නම් කවුරුත් ඔයාව පිළිගන්නේ නැහැ වගේ ඔයාට ප්‍රශ්න තිබුණා නම් ඒ දේවල් නැති වෙලා ඔයාට යන තැන පිළිගැනීම ලැබෙනවා. ඒ වගේම මිනිස්සු ආගෙන අවධානය යොමු කරනවා. ආකේන්ජල් යුරියල්ගේ එනර්ජි එක නිසා ඔයාට ඇට්‍රැක්ෂන් එක හැදෙනවා මිනිස්සුන්ගේ. ඊට පස්සේ ඔයාට සපෝට් එකට උදව්වට තියෙන ඒන්ජල් එනර්ජි එක තමයි ආකේන්ජල් ජෝසප්. ආකේන්ජල් ජෝසප් තමයි ඔයාගේ සයිඩ් සපෝට් එකට ඉන්නේ. ඉතින් ඔයාට ලොකු බියුටි එනර්ජි එකක් තියෙනවා මේ දවස්වල. ඔයා ගොඩාක් ලස්සන වෙයි. මේ කාලය තුල ඔයාට ලස්සන වෙන්න හිතෙයි. ඔයාට ලස්සන වෙන්න උදව් කරනවා මේ එනර්ජි එක. ඔයාට එක්ක ලස්සන වෙන්න දේවල් ලැබෙයි. එහෙමත් නැත්නම් ඔයා මිලදී ගනි. ඔයාගේ බියුටි එක පැත්තෙන් හොඳ කාලයක් තමයි ඉස්සරහට එන්නේ. කොහොම හරි ඔයාගේ බියුටි එනර්ජි එක ගොඩක් වැඩි වෙනවා කියන්න ඕනේ. ඒකම ඔයාගේ ක්‍රියේටිවිටි එනර්ජි එකත් වැඩි වෙනවා. ක්‍රියේටිව් පැත්ත බූස්ට් වෙනවා. ඔයා ඒ සම්බන්ධ දේවල් කරනවා නම්, ඒ සම්බන්ධ රැකියාවල් කරනවා නම් ඒ හැම දෙයක්ම හොඳින් සාර්ථක වෙනවා මේ උදව්ව නිසා. ඉතින් ඔයාට බොහොම පොඩි දෙයක් කරන්න තියෙන්නේ රාත් නිදා ගන්න යන්න කලින් හරි උදේ නැගිට ගමන් හරි මේ දෙන්නගේ නම් දෙක මෙන්ෂන් කරලා thank you කියලා කියන්න. ඒ දෙන්නව මතක් කරන්න. එතකොට ඒ blessings ඔයාලට ලැබෙනවා. ඊළඟට කන්‍යා ලග්නයේ කට්ටියට තියෙන එනර්ජි එක තමයි මේ දවස්වල ආකේන්ජල් රෆායල්ගේ එනර්ජි එක.
ඉතින් ඔයාට විශේෂයෙන් බලපාන්නේ සෞඛ්‍ය පැත්ත හෙල්ත් සම්බන්ධව තමයි බලපාන්නේ මේ එනර්ජි එක ඔයාට ගොඩක් තියෙන්නේ හෙල්ත් පැත්තට. ඔයාට ලෙඩ රෝග තිබ්බනම් ඒ දේවල් සුවතට හැරෙනවා. විශේෂයෙන්ම ඔයාගේ මානසික සෞඛ්‍ය මෙන්ටල් හෙල්ත් එක වැඩි දියුණු වෙනවා. ඔයාගේ මානසික සෞඛ්‍ය හොඳ නෑ වගේ තිබ්බනම් ස්ට්‍රෙස් තිබ්බනම් අර අපි කතාවට කියන්නේ නිකන් මේ දවස්වල පිස්සු වගේ කියලා. ඒ වගේ දේවල් තිබ්බනම් අන්න ඒ ගතිය නැති වෙලා මානසික නිදහසක් ලැබෙනවා මේ එනර්ජි එක නිසා. ඔන්න ඔයා ලෙඩ වෙලා හිටියනම් ඒ දේවල් සුවපත් වෙලා ඔයා නිරෝගී වෙන්න පටන් ගන්න කාලයක් මේක මේ එනර්ජි එක නිසා. ඉතින් එතකොට ඔයාට සපෝට් කරනවා උදව්වට ඉන්නවා ආකේන්ජල් මෙටාට්‍රන් තමයි ඔයාට සයිඩ් සපෝට් එකට ඉන්නේ. ඒ නිසා ඔයාගේ මොන හරි බ්ලොකේජස් තිබ්බනම් ඒවා රිමූව් වෙනවා. ඔයාට බාධක තිබුණා නම් එක්ක රිලේෂන්ෂිප් සම්බන්ධව එහෙමත් නැත්නම් මුදල් සම්බන්ධව වගේ එනර්ජි එක සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයකින් ඔයාට බ්ලොකේජස් තිබ්බනම් ඒවා ඔක්කොම අයින් වෙන්න මෙයා උදව් කරනවා ඔයාට. ඒ වගේම තමයි ඔයාට පැහැදිලි කාලසටහනක් ලැබෙනවා. ඒ කියන්නේ ඔයා මොනවද කරන්නේ, කොහෙද යන්නේ, ඔයා මොනවද කරන්න ඕනේ, මොනවද කරන්න ඕනේ නැත්තේ. ඒ වගේ තත්වයක් ඔයාට උදව් වෙනවා. ඔයාට තිබ්බනම් අපැහැදිලි සිටුේෂන් එකක්. අනේ මම මොනවද කරන්න ඕනේ, මං කොහෙද යන්න ඕනේ, මට මේ තේරෙන්නේ නැහැ වගේ දෙයක් තිබ්බනම් ඒ සිටුේෂන් එකෙන් ඔයා මිදෙනවා. මිදිලා ඔයාට හරි මාර්ගයට එන්න මේ ඒන්ජල් එනර්ජි එක හෙල්ප් කරනවා. ඉතින් ඔයාට බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ. උදේට අවදි වෙච්ච ගමන් රැට නිදා ගන්න යන්න පෙර මේ දෙන්නගේ නම් දෙක මෙන්ෂන් කරලා thank you කියලා කියන්න විතරයි තියෙන්නේ. බොහොම සුළු දෙයක්. ඊට පස්සේ තුලා ලග්නේ කට්ටියට තියෙන්නේ මේ දවස්වල ආකේන්ජල් චැමුවෙල් තමයි ඔයාට එනර්ජි එක ලබා දෙන්නේ. ඉතින් ඔයාට ආදරයේ සමගිය රිලේෂන්ෂිප් සපෝට් එක ගොඩක් ලැබෙන කාලයක් මේ එනර්ජි එක නිසා. හරි රොමැන්ටික් විදිහට ආදරය ලැබෙනවා. එහෙමත් නැත්නම් ඔයා ගොඩාක් රොමැන්ටික් වෙනවා. ඒ වගේම සම්බන්ධතා ඇතුලේ හොඳ සහයෝගයෙන් වැඩ කරන්න හැකියාවක් ලැබෙනවා. දෙන්නට දෙන්න හොඳ සපෝට් එකක් දෙනවා මේ එනර්ජි එක නිසා. ඉතින් රොමෑන්ස්, ලව්, රිලේෂන්ෂිප් සපෝට්ස් ඒ වගේ දේවල් වලට ගොඩාක් හොඳයි මේ එනර්ජි එක. ඉතින් ඔයාගේ සයිඩ් සපෝට් එකට ඉන්නවා ආකේන්ජල් රග්වෙල්. ඉතින් ඔයාට යුක්තිය සාධාරණත්වය එතකොට වර්ධවා වටහා ගැනීම වගේ තිබ්බනම් ඒ දේවල් විසඳෙනවා. මොනාට හරි දෙයකට නිකරුණේ ඔයා වැරදිකාරයා වෙලා හිටියනම් එක්කෝ ඔයාව කවුරු හරි සැක කරා නම් ඒ දේවල් වලින් ඔයා ගැලවෙනවා. වර්ධවා වටහා ගැනීම නැති වෙනවා. ඔයා කාගෙන හරි හැම සාධාරණයක් බලාපොරොත්තු වුණා නම් ඒ දේවල් ඉෂ්ට වෙනවා. ඔයා කෙනෙක්ව සැක කරා නම් ඒ දේවල් ඔප්පු වෙන කාලයක් තමයි මේක. ඉතින් ඔයාට බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මේ දෙන්නගේ නම් දෙක මෙන්ෂන් කරලා thank you කියලා කියන්න තමයි තියෙන්නේ රෑ නිින්දට කලින් හෝ උදේ අවදි වුණාට පස්සේ. ඊළඟට වෘශ්චික ලග්නේ කට්ටිය ස්කෝපියෝ කට්ටියට තියෙන්නේ ආකේන්ජල් රසියල්ගේ එනර්ජි එක. මේක තමයි ක්‍රියාත්මක වෙන්නේ මේ දවස්වල. ඒ නිසා මොන හරි රහසක් එළි වෙන්න තියෙනවා. එක්ක ඔයාට බොරු කරපු දෙයක්, ඔයාට හොරෙන් කරපු කියපු දෙයක්, එක්ක ඔයාට විරුද්ධව කතා කරපු දෙයක ඇත්ත නැත්ත හරි එළි වෙන්න තියෙනවා මේ එනර්ජි එක නිසා. ඔයාට ආගමික ආරක්ෂාව තියෙනවා. ස්පිරිචුවල් ප්‍රොටෙක්ෂන් එක ගොඩාක් හොඳට තියෙනවා. ඒ නිසා ඔයා ගොඩක් ඔයාගේ ආගම දහමට අදාළ දේවල් කරන්න, පින් රැස් කරන්න. මොකද ඒ එනර්ජි එකෙන් ඔයාව ප්‍රොටෙක්ට් වෙනවා. ඒ වගේම ඔයාගේ මොලේ පෑදෙන කාලයක්, ඔයාගේ බුද්ධිය වර්ධනය වෙන කාලයක් මේ එනර්ජි පවර් එක නිසා. ඔයා ඉස්සරහට බුද්ධිමත් දේවල් කරයි මේ වෙද්දි හැම කරේ නැත්තම්. එතකොට ඔයාට සයිඩ් සපෝට් එකට ඉන්නවා ආකේන්ජල් මයිකල්. මේක ලොකු එනර්ජි ප්‍රොටෙක්ෂන් එකක්. ඔයාට හැම අතින්ම හැම පැත්තෙම ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඔයා මොනා කරන්න ගියත් බාධක තිබ්බනම් ඒවා ඉවත් වෙන්න මෙයා උදව් කරනවා. ඔයාව ගොඩක් හිර වෙලා තිබ්බ දේවල් වලින් රිලීස් වෙන්න මේ එනර්ජි එක උදව් කරනවා. ඉතින් බොහොම චූටි දෙයක් කරන්න තියෙන්නේ. රාත්‍රී නිදා ගන්න කලින් හරි උදේ අවදි වුණාට පස්සේ හරි මේ එන්ජල්ස්ලා දෙන්නගේ නම් දෙක මෙන්ෂන් කරලා thank you බොහොම ස්තුතියි කියන්න තමයි ඔයාට තියෙන්නේ. ඊළඟට ධනු ලග්නේ කට්ටියට ආකේන්ජල් ජර්මිල්ගේ එනර්ජි එක තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් ඔයා කර්මය වගේ දේවල් විශ්වාස කරනවා නම් තිබුණ කුමක් හෝ කර්මයක් ගෙවිලා අවසන් වෙනවා ඔයාගේ මේ එනර්ජි එක නිසා. ඒ කියන්නේ ඔයාගේ යම්කිසි පවක් තිබුණා නම් ඒ ගනුදෙනු හැදිලා තිබ්බනම් ඒ දේවල් වලින් නිදහස් වෙන්න කාලය ලැබෙනවා මේ එනර්ජි එක නිසා. ඒ වගේම ජීවිතය ගැන ආයෙත් ආපස්සට හිතලා බලන්න මම මොනවද මෙච්චර කල් කරලා තියෙන්නේ සහ මම ඉදිරියට මොනවද කරන්න ඕනි වගේ ජීවිතය ගැන බැරෑරුම් විදියට හිතන්න පෙළඹෙනවා මේ එනර්ජි එක නිසා.
ඒ වගේම ඔයාට උදව්වට ඉන්නවා ආකේන්ජල් සැඩ්කිල්. මෙයා ඔයාට උදව් කරනවා ඔයාගේ ඉමෝෂනල් ෆීලිංග්ස් හරියට පවත්වා ගන්න. ඒ කියන්නේ ඔයා ගොඩක් දුකෙන් හිටියානම් චූටි දෙයටත් ඔයා දුක් වෙන කෙනෙක් නම් ඒ දේවල් අඩු කරගන්න මෙයා උදව් කරනවා. ඒ වගේම ඔයාගේ තියෙන සතුට වැඩි කරගන්නත් මෙයා උදව් කරනවා. ඒ වගේම මොනවා හරි දේවල් ගැන ඔයා පාඩමක් ඉගෙන ගනි. ඒකට මේ එනර්ජි එක ඒන්ජල් එනර්ජි එක උදව් කරනවා. මොනවා හරි දෙයකින් එක්ක ආදරේ සම්බන්ධව එක්ක මුදල් ගනුදෙනුවකින් එක්ක වැරදි ආශ්‍රයකින් මොකකින් හෝ ඔයා හොඳ පාඩමක් ඉගෙන ගන්නවා කියලා කියන්න පුළුවන්. ඒකෙන් ඔයා ඔයාගේ ජීවිතේට ලෙසන් එක අරගෙන ආයෙත් ඒ වගේ දේවල් නොකර ඉන්න ඔයා වැඩ බලා ගන්නවා. ඉතින් මෙයාගේ උදව්ව ඔයාට තියෙනවා ඔයාගේ මේ දේවල් හදාගන්න. ඉතින් බොහොම සුළු දෙයයි කරන්න තියෙන්නේ. මේ ඒන්ජල්ස් දෙන්නගේ නම් දෙක මෙන්ෂන් කළා. මේ දෙන්නට ස්තුතියි thank you කියන්න තමයි තියෙන්නේ. උදේ නැගිට ගමන් හරි රෑ නිින්දට පෙර හරි. ඊළඟට මකර ලග්නේ ඔයාලට ආකේන්ජල් යුරියල් තමයි එනර්ජි එක දෙන්නේ. මෙයාගේ එනර්ජි එක තියනවා කියන්නේ ඔයා වැඩම තමයි. ඔයා වැඩ කරන්න ගියාම කම්මැලි වෙලා හිටියනම් එක්ක පරක් වෙලා වැඩට ගියා නම් එක්ක වැඩක් නොකර ඔහේ ගෙදර හිටියනම් ඒ ඩිසිප්ලින් එක ඔයාට හැදෙනවා මේ එනර්ජි එක නිසා. වැඩ කරන්න හිතෙනවා, හම්බ කරන්න සාර්ථක වෙන්න ඔයාටම කියලා ස්ථාවරයක් ඇති කරගන්න මේ එනර්ජි එක හෙල්ප් කරනවා. ඔයා මෙච්චර කල් කරපු දේවල් නේ ඊට වඩා ස්ථාවර වෙන්න ඕනේ කියන එක ඔයාට හිතෙන්න පටන් ගන්නවා සහ ඔයා වෙනුවෙන් ගොඩක් වැඩ කරයි ඔයාට දේවල් කරගනි මේ එනර්ජි පවර් එක නිසා. ඒ වගේම තමයි ඔයාට උදව්වට ඉන්නවා ආකේන්ජල් ඇස්රියල් තමයි ඔයාට උදව් කරන්නේ. මෙයා ඔයාට උදව් කරයි ගැඹුරින් හීල් වෙන්න, ඩීප් හීලින්. ඒ කියන්නේ ඔයාගේ මනස ගොඩාක් සුවපත් කරගන්න මෙයා උදව් කරනවා. ප්‍රශ්නවල හිටියානම් ඒ දේවල් වලින් නිදහස් වෙන්න නිතරම ඔයාගේ මානසික සුවය වෙනුවෙන් මෙයා උදව් කරනවා. ඒ වගේම ඔයාගේ හැඟීම් පාලනය කරගන්නත් මෙයාගේ එනර්ජි එකෙන් සපෝට් එක ලැබෙනවා. ඔයාට ඉතින් පොඩි දෙයයි කරන්න තියෙන උදේ නැගිට ගමන් හරි රෑ නිින්දට යන්න පෙර හරි ආකේන්ජල් ඇස්රියල්, ආකේන්ජල් යුරියල් ඔය දෙන්නට ගොඩක් thank you ස්තුතියි කියලා කියන්න විතරමයි තියෙන්නේ. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඊළඟට කුබ්බ ලග්නේ කට්ටියට තියෙන්නේ ආකේන්ජල් මෙටට්‍රෝන්ගේ එනර්ජි එක. ඉතින් ඔයාලට ගොඩාක් ලොකු අධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන කාලයක්. මේ පැත්තට නැඹුරුවක් තිබ්බේ නැත්තම් මේ එනර්ජි එක නිසා ඔයා ආගමට දහමට පින්නතේ වැඩ කරගන්න වැඩි වැඩියෙන් පෙළඹෙන්න පුළුවන්. මම පොඩ්ඩක් භාවනා කරොත් හොඳයි වගේ ඒ වගේ ස්පිරිචුවල් දේවල් ඔයාට හිතෙන්න පටන් ගන්න. ස්පිරිචුවල් දියුණුවක් ඇති වෙයි මේ කාලේ ඔයාට. ඒ වගේම අලුත් දිශාවක්, අලුත් පාත් එකක් හැදෙයි. ඒ එකම ඔයාට මෙච්චර කල් කරගෙන ගිය පිළිවෙල නෙවෙයි වෙන හොඳ මාර්ගයකට ඔයා යොමු වෙනවා. අලුත් දේවල් කරන්න තීරණය කරනවා. ඉතින් මේ ශක්තිය ඔයාට ලැබෙනවා. ඒ වගේම ඔයාට උදව්වට ඉන්නවා ආකේන්ජල් ගැබ්‍රියල්. මෙයා ඔයාට උදව් කරයි ඔයාගේ දේවල් පැහැදිලිව කරගන්න. ඒ වගේම තමයි පැහැදිලිව sannivedanaya කරන්න. ඔයාට උදව් කරනවා ඒ වගේ දේවල් කරන්න සහ තෝරගන්න. ඔයා කෙනෙක්ට දෙයක් කියද්දී ඒ වගේම දෙයක් කරද්දී ඒක ඔයා කියන විදියට හරි පොයින්ට් එකටම එයාට ඇහෙන්න මෙයා උදව් කරනවා. ඔයා බලාපොරොත්තු වෙන විදිහටම ඔයාගේ වැඩ කරගන්න මෙයා ඔයාට හෙල්ප් එක දෙනවා. ඉතින් බොහොම පොඩි දෙයක් කරන්න තියෙන්නේ උදේ අවදි වුණාට පස්සේ රෑ නිදා ගන්න පෙර මේ දෙන්නගේ නම් දෙක මෙන්ෂන් කරලා thank you කියලා කියන්න. ඒ බ්ලෙසිංස් ඔයාලට ලැබෙයි. ඊළඟට මීන ලග්නේ කට්ටිය ඔයාලට ආකේන්ජල් හැනියල්ගේ එනර්ජි එක තමයි යන්නේ. මේ එනර්ජි එක නිසා ඔයාට මානසික ආරක්ෂාව සහ බුද්ධිය වර්ධනය ලැබෙනවා. මානසික ආරක්ෂාව කියන්නේ ඔයාගේ ඔළුව කන්න වෙන වැඩවලින් ඔයා ආරක්ෂා වෙනවා. කවුරු හරි නිතර ඔයාක රණ්ඩු කරා නම් එක්ක ඔයාගේ හිත රිදෙව්වනම් මේ දේවල් නැති වෙලා යයි. මේ එනර්ජි එක නිසා ඔයාගේ මානසික පීඩනයට ලැබෙන දේවල් වලින් ඔයා ආරක්ෂා වෙයි. ඒ කියන්නේ මොකක් හරි ඔයාට ස්ට්‍රෙස් වෙන දෙයක් සිද්ධ වෙනවා නම් ඒකෙන් ඔයා ගැලවෙයි. ඒ වගේම තමයි ඔයා බුද්ධිමත්ව හිතලා වැඩ කරයි, බුද්ධිමත්ව තීරණ ගනි මේ එනර්ජි පවර් එක නිසා. ඔයාගේ උදව්වට ඉන්නවා ආකේන්ජල් රෆායල්. ඉතින් මෙයා ඔයාට හෙල්ප් කරනවා ඔයාගේ හිත හොඳින් පවත්වා ගන්න. නිතරම ඔයාගේ හිතේ සැනසීමට කරන දේවල් වලට මෙයා උදව් කරනවා. ඔයාගේ නිදහස, හිතේ සැනසීම, සතුට වගේ හොඳ දේවල් ලං කරගන්න මෙයා උදව් කරනවා. මෙයාගේ හෙල්ප් එක, මෙයාගේ එනර්ජි පවර් එක නිසා ඔයාගේ හිත යොමු වෙනවා ඒ වගේ දේවල් කරන්න. ඉතින් බොහොම පොඩි දෙයක් ඔයාට කරන්න තියෙන උදේ අවදි වුණාට පස්සේ සහ රාත්‍රී නිින්දට පෙර thank you ආකේන්ජල් රෆායල්, ඒ වගේම thank you ආකේන්ජල් හනියල් කියලා මේ දෙන්නගේ නම් දෙක මෙන්ෂන් කරලා ස්තුතියි කියලා කියන්න. එතකොට ඒ බ්ලෙසින්ස්, ඒ හෙල්ප්ස් ඔයාලට අනිවාර්යෙන් ලැබෙනවා.
ඉතින් ඔන්න ඕක තමයි අද දවසේ මම ඔයාලට අරගෙන ආපු වීඩියෝ එක. ඒන්ජල්ස්ලා ගැන දන්නේ නැති කට්ටිය ඉන්නවනම් එයාලට දැනගන්නත් එක්ක තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ඔයාලගේ ලග්න වලට අදාළව සොඩික් සයන්ස් වලට අදාළව මේ දවස්වල ඔයාලට යන ඒන්ජල් එනර්ජිස් මොනවාද කියලා තමයි මං කිව්වේ. ඉතින් චුට්ටක් ඔයාලා මේ ඒන්ජල්ස්ලා ගැනත් දැනගෙන මෙයාලටත් thank you කියන්න. ඒ බ්ලෙසින්ස් උත් ඔයාලට ලබා ගන්න පුළුවන් එතකොට. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.